ලෝකේ එතෙක් මෙතෙක් සිද්ධ වුණ බුද්ධිමත්ම ප්‍රිසන් එස්කේප් එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඇල්කාට්‍රාස් ප්‍රිසන්. ඇල්කාට්‍රාස් ප්‍රිසන් එක කියන්නේ ඉස්සර දරුණුම අපරාධකාරුවන් රඳවා තිබුණු බන්ධනාගාරයක්. මේ විතරක් නෙමෙයි මේ ප්‍රිසන් එක තමයි ඉස්සර කාලේදී තිබ්බ ආරක්ෂාව වැඩිම බන්ධනාගාරය. සාමාන්‍යයෙන් මේ බන්ධනාගාරයෙන් අපරාධකාරයෙක් පැනලා යනවා කියන එක හිතන්නවත් බැරි වැඩක්. ඒකට එක හේතුවක් තමයි මේක දූපතක්. මේක වටේම තිබ්බේ මුහුද. ඒ වගේම තමයි මේ බන්ධනාගාරයට තිබුණු දැඩි ආරක්ෂාව. ඒ කාලේදී මේ බන්ධනාගාරය බොහෝ වෙලාවට පාලනය කළේ හමුදාව. ඉතින් මේකේ සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර, ඒ වගේම නවාතන්, ආහාර සහ ඇඳුම් පැළඳුම් ඇතුළු අනෙකුත් බොහෝ දේවල් වලට තිබුණේ ඉතා අවම අයිතිවාසිකමක්. කොටින්ම කිව්වොත් තමන්ගේ පවුල කෙනෙක්ව හම්බෙන්න පුළුවන් වෙන්නේ සිරකරුවන්ගේ හැසිරීම අනුව විතරමයි. ඉතින් කොහොම හරි මේ තරම් දැඩි ආරක්ෂාවක් තිබුණ මේ බන්ධනාගාරයෙන් 1962 සිරකරුවන් තුන් දෙනෙක් පැනලා යනවා. ෆ්‍රැන්ක් මොරිස්, ජෝන් සහ ක්ලැරන්ස්. මේ තුන් දෙනාම බන්ධනාගාරයෙන් පැනලා යනවා. මේ තුන් දෙනා එක ඇලන් ක්ලේටන් වෙස්ටුත් මේකට සම්බන්ධ වෙනවා. හැබැයි එයාට නම් පුළුවන් වෙන්නේ නැහැ මේ බන්ධනාගාරයෙන් පැනලා යන්න. මේ ස්කේප් ප්ලෑන් එකේ මහමොලකරු වෙන්නේ ෆ්‍රැන්ක් මොරිස්. ෆ්‍රැන්ක් මොරිස්ගේ IQ එක අනෙක් අයට සාපේක්ෂව වැඩි. මේ තුන් දෙනා බන්ධනාගාරයෙන් පැනලා යන්න හිතන්නේ සිරකුටේ තිබුණ සුළං කවුළුව ආධාරයෙන්. ඔයාලට මේ ෆොටෝ එක දකිද්දි හිතෙන්න පුළුවන් කොහොමද මේ පොඩි කවුළුවෙන් එයාලා පැනලා ගියේ කියලා. එයාලා පැනලා ගියේ මේ කවුළුවෙන්ම තමයි. හැබැයි එයාලා ඒක කළේ මෙන්න මෙහෙමයි. ෆ්‍රැන්ක් මොරිස්ගේ අනුදැනුම මත තමයි අනිත් තුන් දෙනාත් වැඩ කරන්නේ. මේ කවුළුව ප්‍රමාණයෙන් ලොකු කරගන්න පුළුවන් ආයුධයක් ගැන හිත ඉද්දි ෆ්‍රැන්ක්ට මතක් වෙන්නේ එයාලා කෑම ගන්න හැන්ද. කෑම කන තැනින් හැන්දක්වත් හොරකම් කරන්න බැරි තරමටම ආරක්ෂාව දාලා තියෙද්දි සූක්ෂමව ෆ්‍රැන්ක් මේ වැඩේට අවශ්‍ය උපකරණ හොයාගන්නවා. 4 දිනම මේ විදියට ටිකෙන් ටික සුළං කවුළුව කඩ ඒකේ පරතරය ලොකු කරගෙන එකෙන් එළියට යන මාර්ගය සකස් කරගත්තා. හොඳම දේ තමයි හැම රැයකම පොලිසිය සිරකරුවන්ගේ කුටිය බලාගෙන සංචාරය කරනවා. එතකොට මේ කට්ටිය කරන දේ අහුවෙන්නේ නැති වෙන්න බන්ධනාගාරයේ තියෙන ද්‍රව්‍ය වලින්ම හුලං කවුළුවක් හදලා ඒක අර සිදුරු කරපු තැන පේන්නේ නැති වෙන්න අලවනවා. ඒ වගේම තමයි මෙයාලා සිරකුටේ නිදාගෙන ඉන්නවා කියලා පෙන්වන්න ඕනම නිසා මෙයාලා කරන්නේ කඩදාසි වලින් මේ වගේ මූණු 4ක් හදනවා. මේ හැම දෙයකම එයාලට මාස 6ක් වගේ කාලයක් ගියා කියලා තමයි කියන්නේ. හරියටම 1962 ජූනි 11 ෆ්‍රැන්ක්, ජෝන්, ක්ලැරන්ස් මේ තුන් දෙනාම බන්ධනාගාරයෙන් පැන යාමේ සැලැස්ම දියත් කරනවා. සුළං කවුළුව දිගේ එළියට ඇවිල්ලා අන්තිමට තුන් දෙනා නතර වෙන්නේ වෙරළ ළඟ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දූපතක්. වටේම මුහුද තියෙන නිසා මුහුදෙන් එතර වෙන්න කෙනෙක්ට එක්කෝ නැවක් හරි තියෙන්න ඕන. මේ නිසා යාලා කරන්නේ කලින්ම සැලසුම් කරගත් විදිහට බන්ධනාගාරයේ තිබුණ රේන් කෝට් වලින් පාරුවක් හදා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ලෝකේ එතෙක් මෙතෙක් සිද්ධ වුණ ග්‍රේටස්ම ප්‍රිසන් එස්කේප් එක සිද්ධ වෙන්නේ. මේ සැලැස්ම සාර්ථකම තැන තමයි මේ සිරකරුවන් තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් අද වෙනකන් පන පිටින් හෝ මල සිරුරක්වත් හොයාගන්න ඒ රජයට පොලිසියට කාටවත්ම නොහැකි වීම. සමහරු කියනවා මේ තුන් දෙනා සාර්ථකව මුහුදෙන් එගොඩ වෙන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම කියනවා එච්චර දුරක් ඔවුන්ට මුහුදේ යන්න බැරි වෙන්න ඇති කියලාත්. කොහොම හරි ඔවුන් පන පිටින් ජීවත් වෙනවද නැත්නම් මිය ගියාද කියලා අද වෙනතුරු කිසිම සාක්ෂියක් නැහැ. ඇලන් ක්ලේටන් වෙස්ට පැන යන බැරි වෙන්නේ ඒ වෙලාවේ ඔහුගේ සුළං කවුළුවේ යකඩ දොර විවෘත කරගන්න බැරි වීම නිසා. මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අවුරුද්දකින් පස්සේ මේ බන්ධනාගාරය සදහටම වැහිලා යනවා. හැබැයි අද වෙද්දී ඇමරිකානු රජය මේ දූපත සංචාරකයන් වෙනුවෙන්ම වෙන් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔවුන් එදා හදපු හැම දෙයක්ම තවමත් ඒ බන්ධනාගාරයේ එහෙමම තබලා තමයි තියෙන්නේ. ඔයාලා මේ ඇල්කාට්‍රාස් සිද්ධිය ගැන ඉන්ට්‍රස්ට් නම් මෙන්න මේ මූවි එකත් බලන්න කියලා මම සජෙස්ට් කරනවා. ඉතින් මේක තමයි ඇල්කාට්‍රාස් ප්‍රිසන් එස්කේප් එක ගැන විස්තර. ඉතින් මේ වගේ දේවල්
දේවල් ගැන ඔයාලා දැනගන්න කැමති නම් අපිව subscribe කරන්න. එහෙනම් see you again.